මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ජලබීතිකා රෝගය ගැන විස්තර ටිකක්. ජලබීතිකා රෝගය තියෙනවා ආකාර දෙකක්. එකක් තමයි ෆියුරියස් ෆෝම් එක, අනිත් එක තමයි ඩම් ෆෝම් එක. අපි හැමෝම ගොඩක් වෙලාවට මේ ෆියුරියස් ෆෝම් එක ගැන දන්නවා. නමුත් දන්නේ නැති එක තමයි මේ ගොළු පිස්සුව එහෙම නැත්නම් ඩම් ෆෝම් එක ගැන. මේකෙදි සතාට කෙළගිරින්න අපහසු වෙනවා. සතට ඇවිදින්න අපහසු වෙනවා. ඒ වගේම උගුර සහ යටි හනුව ආශ්‍රිත මාංශපේශි දුර්වල වෙන එකත් එක්ක සතා නිතරම කෙළපෙරනවා. ඉතින් ගොඩක් දුරට මේ රෝග ලක්ෂණ වෙන රෝගත් එක්ක බැඳිලා තියෙනවා. ඒ කියන්නේ වෙන රෝගවලදීත් මේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. මේ නිසා අපි ගොඩක් වෙලාවට වැරදියට අඳුර ගන්නවා මේ ජලබීතිකාවේ ඩම් ෆෝම් එක වෙන ලෙඩත් එක්ක මේ රෝගය අඳුර ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මේ රෝගය වළක්වා ගැනීමට කරන්න තියෙන හොඳම දේ තමා ජලබීතිකා එන්නත්කරණය නිවැරදිව කරන එක. මේ රෝගය ගැන වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පහළ තියෙන ලින්ක් එකට ගිහිල්ලා. ඔයගොල්ලන්ට තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්.